අද නම් මං යන්නේ විශේෂ ගමනක් නෙවෙයි, අති විශේෂ ගමනක්. මීට මාස දෙකකට කලින් සමාජ මාධ්‍යවල හරියට සංසරණය වෙච්ච මෙන්න මේ වීඩියෝ එක මතකයිද? මූලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළා ශ්‍රී ලංකාවේ දැවැන්තම නිරූපණ වේදිකාවේ වැඩිම තරංකරුවන් පිරිසක් අතරින් ප්‍රධානම කිරුලක් දිනා ගන්නට තිබ්බ ඇය අර වෙලාව පැටලිලා ෂෝ එක ඉවරුනහම ආවේ. S2 කඳුළු පුරෝගෙන හිටපු යාව බදාගෙන සනසන වැරුණාම ඒ වෙලාවේ මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි මං ඔළුව අතගාලා යාටක දෙයක් කිව්වා. පුතේ හොඳ මිනිස්සුන්ට දෙයක් නැති වෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ජීවිතේට ලැබෙන්න නිසා කියලා. එතකොට මේ වීඩියෝ එක මතකයිද? එදා ඒ තරඟේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ දිනාගත් එයාගේ සති 8ක වෙනස. ඉතින් මෙන්න සති 16කට පස්සේ අද එයා ඉන්න විදිහ. ජාත්‍යන්තර නිරූපණ විෂයපතේ ආවරණය වන ඒක පුද්ගල පෞරුෂත්ව වර්ධන විශේෂ පාඨමාලාවක් දියත්වන ශ්‍රී ලාංකේය නිරූපණ ශාස්ත්‍රයට වැඩිම වෙළඳ සන්නාම ගණනක් සමග වැඩ කරන වෘත්තීය නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් බිහි කරපු ඇඩ්වාන්ස් මොඩලින් සහතික පත්‍ර පාඨමාලාවත් අති සාර්ථකව සම්පූර්ණ කරලා මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු අනුග්‍රහක බවතෙක්ගේ රුපියලකවත් දායකත්වයක් නොමැති ශ්‍රී ලංකාවේ එකම සාධාරණතම නිරූපණ කිරුළ Top Models Miss and Mr. Sri Lanka 2025 තරඟාවලියේ තරඟවැද සැබෑ ජයග්‍රාහකයෙක් වෙනටයි. හීනවලට ලිෆ්ට් එකේ යන්න හදන්න එපා. කරන්ට් එක නැති වෙච්ච ගමන් අතරමඟ ඔයාව හිර වෙනවා. පඩිපෙළ නැගගෙන හිමීට යන්න. කරන්ට් එක තිබ්බත් එකයි නැතත් එකයි. ටික වෙලාවක් නම් ගත වෙයි. හැබැයි අනිවාර්යෙන්ම ඔයා එතනට යනවාමයි.